සුබ දවසක් වේවා යාළුවනේ ඔයගොල්ලෝ ඔක්කොටම. මදාරස් ලයිෆ් vlog මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. අද ඉරිදා දවසක්. අද මගේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක මම පොඩ්ඩක් එළියට යනවා. එක යාළුවෙක් නම් ඉස්කෝලේ කාලේට පස්සේ තමයි අද මුණ ගැහෙන්නේ. අනිත් යාළුවා නම් වසර 3-4කට පස්සේ තමයි මේ මුණ ගැහෙන්නේ. අපි තුන්දෙනා මේ ආවේ සිනමන් රෙඩ් හොටෙල් එකේ හයි ටී බුෆේ එකට. මේ හයි ටී බුෆේ එක තියෙන්නේ ෆ්ලේවර්ඩ් රෙස්ටොරන්ට් එකේ. බුෆේ ටුර් එකක් ගිහිල්ලා බලමු කොහොමද හයි ටී එක කියලා. මේ සිනමන් රෙඩ් හොටෙල් එකේ හයි ටී බුෆේ එකේ තමයි බෙවරේජස් ගොඩක්ම දක්නට ලැබුණේ. මේ ඕගොල්ලන්ට පේන්නේ වොෆල්ස් පෑන් කේක් තියෙන ස්ටේෂන් එක. මෙතන ටොපින්ස් වර්ග කීපයක්ම තිබ්බා. පෑන් කේක් ස්ටේෂන් එකකුත් මෙතන තියෙනවා. ලයිව් ඇක්ෂන් ස්ටේෂන් එකක්. මෙතන තිබුණේ ස්වීට් අයිටම්ස්, ටාට් වර්ග, ඇපල් කේක්, කේක්ස් වර්ග. මේ හයි ටී බුෆේ එකේ ලොකු වරයිටි එකක් දක්නට ලැබුණා. ඇක්ෂන් ස්ටේෂන්ස් කීපයක්ම තිබුණා. ඊට අමතරව අයිස්ක්‍රීමුත් තිබුණා. මෙතන ටී කොෆි හදාගන්න ෆැසිලිටිස් උත් තිබ්බා. මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ මොජිටෝ ස්ටේෂන් එක. මේ මොජිටෝ ස්ටේෂන් එකෙන් ඕගොල්ලන්ට කැමති මොජිටෝ එකක් කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන් කියලා යාට. මම නම් ෆස්ට් ටයිම් තමයි හයි ටී බුෆේ එකක ලයිව් මොජිටෝ ස්ටේෂන් එකක් දැක්කේ. බෙවරේජස් වලට ෆලෝඩායි අයිස් කොෆිත් තිබ්බා. අපි ඊට පස්සේ ගියේ රූෆ් টොප් එකට. එතනත් හරිම ලස්සනයි. මුළු කොළඹම ලස්සනට පේනවා. රූෆ් টොප් එකේ ඉඳලා බෙන් බැලුවහම මෙන්න මේ ආකාරයෙන් තමයි දිස් වෙන්නේ.
රූප්ටොප් එකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් කැප්චර් කරලා අපි ඊට පස්සේ ගියේ පෝට් සිටි එකට. අපි පෝට් සිටි එකට ගියේ ඊයේ දවසක හවස් වරුවක. එදා ලොකු ක්‍රවුඩ් එකක් හිටියා සන්ඩේ නිසා. ගිය අවුරුද්දේ නොවැම්බර් තමයි අපි පෝට් සිටි එකට ගියේ. පෝට් සිටි එහෙම නැත්නම් කොළඹ වරාය නගරය සුඛෝපභෝගී සංචාරක සහ විනෝදාස්වාදයේ පිරුණු මධ්‍යස්ථානයක් ලෙසින් තමයි ඉදිවෙමින් පැවතුනේ. කොළඹ වරාය නගරය එහෙම නැත්නම් පෝට් සිටි මුහුද ගොඩ කරලා හදපු සුඛෝපභෝගී ගොඩනැගිලි සහ පෙරළ තීරයක් විතරක් තියෙන තැනක් නම් නෙමෙයි. දකුණු ආසියාවේ ස්මාර්ට් සහ සුරක්ෂිතම නගරයක් කියන්න නම් පුළුවන්. ඒ වගේම ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන ප්‍රමිතීන් සමගින් ලංකාව අනාගත ඩිජිටල් ලෝකයට සම්බන්ධ කරන ප්‍රධානතම දොරටුවක් කියන්නත් පුළුවන්. එදා ලොකු ක්‍රවුඩ් එකක් හිටපු නිසා අපිට ගොඩක් වෙලා ගියා මේ පෝට් සිටි එක වටේම යන්න. අපි තුන්දෙනා ඉතින් අපේ ඉස්කෝලේ තොරතුරු කතා කර කර ඉස්කෝලේ කාලේ දේවල් මතක් කර කර තමයි අපි මේ පෝට් සිටි එක වටේ ගියේ. අපි හැබැයි බැහැර ඇවිත් නැහැ, අපි වෙහිකල් එකේ තමයි ගියේ. මාත් එක්ක තව යාළුවෝ දෙන්නෙක් ආවල් පෝට් සිටි එක වටේ යන්න. මේ එක යාළුවෙක්ව ඉස්කෝලේ කාලයෙන් පස්සේ හම්බුනේ එයාගේ චූටි නාංගගේ වෙඩින් එක දවසේ 2022. අපි කිලෝමීටර් 1000 ගාණක් දුර හිටියත් සතියේ දෙපාරක් තුන් පාරක් අනිවාර්යයෙන්ම කතා කරන මැසේජ් එකක් හරි දානවා. අපි තුන්දෙනා පෝට් සිටි එකෙන් පස්සේ ගියේ වන් ගෝල් ෆේස් මෝල් එකට. එදා සන්ඩේ නිසා වන් ගෝල් ෆේස් මෝල් එකෙත් ටිකක් ක්‍රවුඩඩ්. හැලෝවීන් එක කියන්නේ මෝල් ලෝවි. ඒ මටත් හරියසල් ට්‍රේන් එක කියන්නේ. අත විවුලන්න ගත්තා. ඔව් වර විවුලනවා. අපි ඊට පස්සේ ගියේ සෙන්තාර රෙස්ටෝරන්ට් එකට. අපි සෙන්තාර රෙස්ටෝරන්ට් එකෙන් ටී ඕඩර් කළා. ටී රෙඩි කරලා ගියනකම් අපි කලේ සෙල්ෆීස් ගන්න එකයි වීඩියෝ කැප්චර් කරන එකයි තමයි. දැන් අපේ ටී රෙඩි කරලා ගෙනාවා. අපිට දැන් සර්ව් කළා. මේ තියෙන්නේ මම කැප්චර් කරගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ටී බීල් ඉවර වෙලා අපි ඊට පස්සේ ගියේ ශැංග්‍රීලා හොටෙල් එක ඇතුළට. ඩිනර් එක රෙඩි වෙමින් තමයි සෙන්තාර රෙස්ටෝරන්ට් එකේ කට්ටිය හිටියේ. එතනත් බුෆේ එකක් arrange වෙනවා. ඊට පස්සේ ලයිව් මියුසික් අපි හොටෙල් එකේ ලොබි එකට ගිහලා එතනත් අපි පැය භාගයක් විතර හිටියා. ඔන්න ඔය විදියට තමයි එදා මගේ යාළුවොත් එක්ක මම ගත කළේ. ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එක කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.
හැමදාම වගේ මාව අහන් ඉන්නවට මාව නරඹනවට ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි.